ඔබ දවසක් ඒවා කියලා පිළිගන්නවා. අද මේ අරන් ඉන්නේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසෙන් බලමු අපි කොහොමද පිටුපස මුහුණ සහ මෙන්න මේ විදිහේ සරණීරු හදාගන්න විදියත් කියලා දෙනවා. පළමු කොටසෙන් අපි කියලා දුන්නා හරි නිවැරදි මෙෂර්මන්ට් විදිය. දෙවෙනි වීඩියෝ එකකින් පිටුපස මුහුණ කියලා දුන්නා. හරි අපි වැඩේ පටන් ගමු. මුලින්ම මම තහඩු කොටසක් කපාගෙන දෙනවා මේ විදියට. මෙෂර්මන්ට් එකට වඩා සෙන්ටිමීටරයක් විතර වැඩිපුර අරගෙන මේකට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට ඇලුමිනියම් තහඩු, කාඩ්බෝඩ්, PVC බෝඩ් ඒ ඕන එකක්. වීඩියෝ එක අද බලන කෙනෙක් නම් මේක පළවෙනි වීඩියෝ එක බලන්න ඒකේ තියෙනවා මෙෂර්මන්ට්. හරි මම දැන් මේක ඇඳගෙන ඉවරයි. මට දැන් තියෙන්නේ මේක කපා ගන්න. මම පේපර් කටර් එකක් භාවිතයෙන් මේක කපා ගත්තා මේ විදියට. රෙඩ් බෝඩ් එකයි පිටිපස්ස ඉදුරයි. ඊළඟට කපා ගන්න තියෙන්නේ බ්‍රේක් ලයිට් තියෙන තැනයි ඩිකියයි. ඔයාලා ඩිකිය හදනවා නම් කපා ගන්න. නැත්තම් ඔය මොනාවක් වෙන්නේ නැහැ. මම මේ විදියට හරි කෙලින් නමාගෙන තියෙනවා. මම පෙන්නන්නම් ඔයාලට කොහොමද නමාගන්නේ කියලා මේ විදියට. නවා ගන්න ඕනි කොටස එළියට හිටින විදියට ලෑල්ලක් උඩ තියලා ඒකෙන් තව ලෑල්ලක් තියෙනවා මේ විදියට. ඊට පස්සේ මිටියෙන් හිමීට තට්ටුවක් දාන ගමන් මෙහෙම නවා ගන්නවා. ඒක හරියම ලේසි ක්‍රමයක්. පිටිපස්ස මූණ හදද්දි මම එහෙම නවා ගත්තේ නෑ. මොකද පොඩි සීම් කොටස් ටිකක් නිසා මම එහෙම නවා ගත්තේ නෑ. ඊළඟට තියෙන අපිට ඩිකිය කපා ගන්න. මම මේ විදියට ඩිකිය කපා ගන්නවා. ඒකත් සෙන්ටිමීටරයක් විතර ඉතුරු කරලා ඒ ඉතුරු කරගත්ත කොටස මම අඩුවෙන් නවා ගන්නවා ඇතුළට. මම මෙහෙම කරන්නේ තහඩුව නැවෙන ගතිය අඩු කරගන්න. පිටුපස වීදුරුවයි රූට් බෝඩ් එකයි කපා ගද්දිත් මේ විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ බ්‍රේක් ලයිට් තියෙන තැන කපා ගන්න. අපිට තියෙන දැන් ඩිකිය දොර හදාගන්න. මම ඩිකිය දොරේ ප්‍රමාණයට වඩා ලොකු තහඩු කෑල්ලක් තමයි කපා ගන්නෙ. මොකද තහඩු කෑල්ලේ නැවෙන ගතිය අඩු කරගන්න මම වැඩිපුර ඉතුරු කරගන්න කොටස් ටික ඇතුළට නවා ගන්නවා. මේ තියෙන්නේ මම මේ විදියට නමාගත්ත ඩිකිය දොර කොටස. ඊළඟට අපිට තියෙන්නේ ඩිකියේ දොර කොටසට සරණීරු හදාගන්න. මම මේ විදියට පොඩි කොටස් දෙකක් කපාගෙන තියෙනවා. මම මේ මාක් කරන විදියට ඔයාලත් මාක් කරගෙන මේ කොටස් ටික කපා ගන්න. මේ තියෙන්නේ මං කපාගත්ත කොටස් දෙක. මේකට අපිට ඕන වෙනවා හීනි කම්බියක්. බයිඩින් කම්බියක් ගත්තත් කමක් නැහැ. මම මේ නවන විදියට ඔයාලත් නවා ගන්න. ඉතුරු කොටසත් මේ විදියට නමා ගන්න. මේ තියෙන නවාගත් කොටස් දෙක. දැන් අපිට ඕන වෙනවා අපි අරගත්ත හීනි කම්බිය මේ විදියට කොටස් දෙක ඇතුලෙන් යවලා වැඩි කොටස කපා ගන්න. ඔයාලට තේරෙන්නේ නැති මේ සරල දෙයක්. ඔයාලා මේවායේ කොටස් දෙකක් කපලා මේ විදිහට හදාගන්න. මේ තියෙනවා හදාගත්ත කොටස් දෙක. මේ විදිහට පොඩි කොටසක් මාක් කරගන්නවා. මාක් කරලා ඇතුළට නවා ගන්නවා. නැත්නම් මේ සරණේරු එළියට මරින්න බෑ ඉර වෙනවා. සරණේරු කොටස් දෙක මල්ටි බෝන්
ගම් ගාලා අලව ගන්නවා. අලව ගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. සම්පූර්ණ මේ දොර අරින්න පුළුවන්. ඊට පස්සේ මේ දොර ඇතුළටත් ඇරෙනවා. ඒකට මම කරන්නේ තහඩු කෑල්ලක් කපාගෙන වටේට ෆ්‍රේම් එකක් හදාගන්න එක. ෆ්‍රේම් එක මැනගද්දි ෆ්‍රේම් එක ඩිකියේ ප්‍රමාණයට වඩා අඩුවෙන් මැනගන්න ඕන. මේ තියෙන්නේ මල්ටි බොන්ඩ් ගාලා ෆ්‍රේම් එක අලවගෙන තියෙන විදිය. දැන් තියෙන අපිට වහලේ උඩ කොටස නවා ගන්න. මම මේ ඇඳලා තියෙන රවුම් කොටස කතුරෙන් පොඩි තීරු විදිහට කපා ගන්නවා. ඒ කපාගන්නේ රවුම් කොටස අඩුවෙන් නවා ගන්න පුළුවන් වෙන්න. මම මේකට තව තාඩු තීරුවක් අරගෙන අලව ගත්තා මේ විදිහට. කපපු තීරු ටික වැහිලා යන්න. හරි මම දැන් පිටිපස්ස මොන හදාගෙන ඉවරයි. මේ විදිහ තමයි ඩිකි අරන්නේ. මම ඩිකි අරගෙන පොඩි කෑල්ලකුත් හදාගත්තා. මම මේකේ ඩිකි ඇතුළේ කොටස හදන්නේ නැහැ. මොකද ඩිකි ඇතුළේ කොටසට උඩින් තමයි පිටිපස්ස සීට් එන්නේ. එතකොට ඒ ටික සීට් පේලිය ගානට හදාගන්න බැරි වෙනවා මට. ඔයාලට එහෙම පුළුවන් නම් හදාගන්න ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කොටස් දෙකක් හදාගෙන ඉවරයි. ඉදිරිපස මූණ හදාගත්ත විදිය බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න දෙවෙනි වීඩියෝ එකෙන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියන්නම්. ඒ වගේම අපේ WhatsApp නම්බර් එක දාන්නම්. අපේ WhatsApp group එකක් දාන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඒකෙදි බලමු අපි බස් එකේ පැති දෙකයි මේවට කොහොමද ලයිට්ස් සම්බන්ධ කරගන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔක්කොටම ජය වේවා.